සීරියස් කතා කියන්නේ නැතුව සුපුරුදු පරිදි පුංචි පුංචි ජෝක්ස් වලට ගියොත් හොඳයි කියලා මට හිතුණා. මොකද මද්දාහනේ ශ්‍රී FM නිදහනෙන් ජාතික හැඳුනුම්පතේ අංක කියන ගමන් ලස්සන කතා කිව්වනේ. අන්න ඒ වගේ කතා ටිකක් අහන්න ආස ඇති නේද? හරි. මෙන්න මේකයි කතාව. පළවෙනි කතාව කියලා හිතමු. එක මහත්තයෙක් ඉන්නවා යාළුවොත් එක්ක සෙට් වෙලා ඉතින් හවසට හොඳටම බොනවා. බීලා මහ රෑ වෙලා ඉන්නේ. එනකොට නෝනා ඉතින් දුම්මල වරම අරගෙන ඉන්නේ. ඇත්තනේ ඉතින් මේ හොඳටම බීලා මහ රෑ එනකොට දොර අරින්නත් ඕනේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ආපු ගමන් බැනගෙන යන සමහර වෙලාවට දොර වහලා එළියේ ස්ටෝප් එක නිදා ගන්නත් සිද්ධ වෙනවා. දැන් මේකට මේ මහත්තයාගේ යාළුව හොඳ ට්‍රික් එකක් දුන්නා. ඔන්න දවසක් අර විදිහටම හොඳටම බීලා විතරක් නෙමෙයි ස්ටෝප්පිය වමනෙත් දාලා දොරට තට්ටු කරනවා. තට්ටු කරාම නෝනා ආවම අර විදිහටම කියවන්න ගත්තා. කොහෙද මිනිහෝ ගියේ බීලා හොඳටම කනමදේ වගේ මම තනියම මේ ගෙදර වැඩ ඔක්කොම කරන්න ඕනේ. ඒ මදිවට වමනෙත් දාලා කියලා කිව්වට පස්සේ මෙයා අහනවා නෝනාගෙන් සද්ද නැතුව ඔයා මගේ නෝනාද කියලා අහනවා. ඒක නෝනා කියනවා ඔව් මම තමයි යාගේ නෝනා. අඳුර ගන්න බැරි තරමටම වෙරිද කිව්වම මහත්තයා කියනවා වෙන්න බෑ. මගේ නෝනා ඔයා වෙන්න බෑ. මොකද ඔයා හරි ලස්සනයි. ඔයාගේ ඇස් දෙක නිල් මැණික්කට දෙකක් වගේ. ඔයාගේ ලස්සන බලන්න ඔයා මොන තරම් ලස්සනද? මගේ නෝනා ඔයා ඒ වගේම හරි නිහතමානී. ඔයාගේ හැමේ වර්ණය බලන්නකෝ හරිම ලස්සනයි. ඔයා හරියට සුරංගනාවියක් වගේ නේ කිව්වම නෝනා කියනවා හරි ප්‍රශ්නයක් නෑ. ඔයා ගෙට ඇවිල්ලා වොෂ් එකක් දාලා නිදා ගන්නකෝ. මම ওই වමන ටිකත් අස් කරලා දාන්නම්. ඊට පස්සේ බීලා එනවනම් පොඩ්ඩක් රැ වෙනවනම් මට පොඩි කෝල් එකක් දෙන්නකෝ කියලා කිව්වා. කොහොමද නෝනව මහත්තයා මෙල්ල කරගත්තේ හැටි? යාළුවෝ තමයි කියලා දීලා තින්නේ. තවත් රස කතා අහමු. මාත් එක්ක එකතු වෙලා ඉන්න ලයික් එකක් දාගෙන යන්න හොඳේ.